හරි. අද වෙනකොට ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නවා කියන්නේ ඇත්තටම හීනයක්නේ. ඉතින් ඒ නිසාම අපේ ගොඩක් අර used vehicle market එකට, ඒ කියන්නේ පාවිච්චි කරපු වාහන market එකට හැරිලා ඉන්නවා. හැබැයි මේක හරියට බිම්බෝම්බ වලලපු කලාපයක් වගේ කියලා කිව්වොත් මම නිවැරදි. පොඩි හරි වැරදීමක් වුණොත් ලක්ෂ ගණනක අමාරුවෙන් හම්බ කරපු සල්ලි වතුරේ යනවා. දැන් මේක මේ දවස්වල පුදුම විදියට කතාබහට ලක් වෙන මාතෘකාවක්. එයි දන්නවද මේ මාකට් එක ඇතුලේ එළියට පේන්නේ නැති යාන්ත්‍රික ලෙඩ ඒ වගේම බරපතල ෆයිනෑන්ස් ප්‍රශ්න පිරීලා තියෙනවා. හිතාගන්න බැරි ගණන් වලට වාහන විකුණනවා, මීටර් රිවර්ස් කරනවා, ගංවතරක අහුවෙච්ච වාහන ගෙනත් විකුණනවා. භයානකම දේ තමයි මේ කිසිම දෙයක් වාහනේ පිටින් බලලා නිකම්ම අඳුරගන්න බැරි එක. ඉතින් මේ හැම දෙයක්ම පැහැදිලි කරන්න අපි අද මේ විග්‍රහයේ ප්‍රධාන කොටස් 6කට වෙන් කළා. වෙළඳපොලේ ඇත්ත තත්ත්වය, බාහිර පෙනුමට රැවටීම, හැංගිලා තියෙන ලෙඩ, හොර ලියකියවිලි, බුද්ධිමත් තීරණයක් ගන්නෙ කොහොමද සහ අන්තිමට තියෙන වැදගත්ම රන්කාරණය අපි මෙතනදී කතා කරනවා. හරි. අපි යමු අපේ පළවෙනි කොටසට. ඒ තමයි පාවිච්චි කළ වාහන වෙළඳපොලේ සැබෑ තත්ත්වය. දැන් ඇත්තම කතාව මේකයි, අලුත් වාහන නැති නිසා හැමෝම යන්නේ used market එකටනේ. හැබැයි මේ ගන්න තීරණයේදී පොඩි හරි අඩුවක් වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ ජීවිත කාලය පුරාම එකතු කරපු මිලියන ගණනක සල්ලි එන්ජින් හදන්නයි ගරාජ් ගානේ රස්තියාදු වෙන්නයි තමයි වියදම් කරන්න වෙන්නේ. මේක හරියට අමාරුවෙන් හොයපු සල්ලි අරගෙන ගිහින් ලිපට දානවා වගේ වැඩක්. ඊළඟට අපි බලමු දෙවෙනි කාරණය. බාහිර පෙනුමට රැවටීම සහ හැංගීම් වලට ඉඩ නොදීම ගැන. ඇත්තටම වාහනය බලන්න ගියාම අපේ ගොඩක් අයට වෙන ලොකුම වැරද්දක් තියෙනවා. අපි මුලින්ම බලන්නේ අර දිලිසෙන පේන්ට් එක, ලස්සන ඇලොයි වීල්ස්, එහෙමත් නැත්නම් තියෙන බොඩි කිට් එක දිහා. අම්මෝ ඒකේ ලයිට්ස් මරු, සවුන්ඩ් සිස්ටම් එක පට්ටයි කියලා අපි හැංගීම්බර වෙනවා. ඒත් අමතක කරන්න එපා මේක තනිකරම මූල්‍යමය තීරණයක්. හැංගීම් පැත්තකින් තියලා මොලෙන් කල්පනා කරලා තීරණ ගන්නම ඕන තැනක් මේක. මොකද දන්නවද? අර ලස්සනට දිලිසෙන පෙනුමට යටින් හිතාගන්න බැරි තරම් දරුණු ප්‍රශ්න හැංගිලා තියෙන්න පුළුවන්. හිතන්න, බරපතල අනතුරක් විලා චෑසිය ඇද වෙච්ච වාහනයක්, එහෙමත් නැත්නම් ගම් වතුරට අහු වෙලා ඔක්කොම ඉලෙක්ට්‍රොනික සවුත්තු වෙච්ච වාහනයක් ලස්සනට කටෙන් පොලිෂ් පාරක් දාලා මාකට් එකට ගෙනාවොත්. අන්න ඒ නිසා පෙනුමට රැවටෙන්න මැතුව ඇතුලේ තත්ත්වය ගැන හොයලා බලන එක අනිවාර්යයි. දැන් අපි එමු තුන්වෙනි සහ ගොඩක්ම වැදගත් කොටසට. ඒ තමයි සැඟවුණු යාන්ත්‍රික දෝෂ. විශේෂයෙන්ම ලංකාවේ මේ ළඟදී ආපු ගංවතුර තත්ත්වයන් එක්ක වතුරට අහුවෙච්ච වාහන විශාල තොගයක් මාකට් එකට එනවා. ඉතින් මේවා අඳුරගන්නේ කොහොමද? හොඳට බලන්න සීට් යට මලකඩ බැඳිලාද කියලා. වාහනේ දොර අරිනකොටම අමුතු දුර්ගන්ධයක්, පුස්කඳක් එනවද කියලා බලන්න. ඒ වගේම හෙඩ්ලයිට්ස් ඇතුලේ මේ මීදුම වගේ තියෙනවා නම් ඒකත් ලොකු ඉංගියක්. මේවා මගහැරියොත් නම් ඉස්සරහට එන ඉලෙක්ට්‍රිකල් ලෙඩවලද සල්ලි වියදම් කරලා ඉවරයක් කරන්න වෙන්නේ නැහැ. තව දෙයක්, අද තියෙන වාහන කියන්නේ නිකම්ම යකඩ ගොඩවල් නෙවෙයි. මේවා සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් වෙන්නේ කම්පියුටර්ස් වලින්. ඒ නිසා අනිවාර්යයෙන්ම ස්කෑනර් චෙක් එකක් කරන්න ඕනේ. එන්ජින් එකේ තත්ත්වය, ගියර් බොක්ස් එක, එයාර් බෑග් වැඩද, හයිබ්‍රිඩ් බැටරියේ හෙල්ත් එක කොහොමද කියන එක ස්කෑන් කරලා ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ස්කෑන් කරන්නේ නැතුව වාහනයක් ගන්නවා කියන්නේ හරියට S2 බැඳගෙන පාර පනිනවා වගේ භයානක වැඩක්. ඒ වගේම වාහනයක දුම් පරීක්ෂා කරන එක කොච්චර වැදගත්ද කියන එක අපි දැනගන්න ඕනේ. හිතන්න, වාහනේ ස්ටාර්ට් කරද්දී නිල් පාට දුමක් එනවා නම් ඒකෙන් කියන්නේ එන්ජින් ඔයිල් පිච්චෙනවා කියන එක. සුදු දුමක් නම් එන්නේ ගොඩක් දුරට හෙඩ් ගෑස්කට් එකේ ලෙඩක්. කළු දුමක් එනවා නම් ඉන්ධන පද්ධතිය ප්‍රශ්නයක්. මේ මුඛ වුණත් ප්‍රතිඵලය වෙන්නේ එන්ජිම සම්පූර්ණයෙන්ම ගලවලා හදන්න ලක්ෂ ගණනක බිලක් අතට එන එකයි. හරි, යාන්ත්‍රික දෝෂ ගැන කතා කළානේ. අපි යමු හතරවෙනි කොටසට. ව්‍යාජ ලියකියවිලි සහ මූල්‍ය වංචා. අපේ ලංකාවේ used car market එකේ තියෙන අමු ලොකුම වංචාවක් තමයි මේ මීටර් රිවර්ස් කරන එක. පුදුමේ කියන්නේ ලංකාවට එන වාහන කිලෝමීටර් 80000න් පස්සේ වයසට යන්නෙම නැති එක. ඇත්තටම කිලෝමීටර් ලක්ෂ 2ක් විතර දුවලා තියෙන වාහන මීටරේ වෙනස් කරලා 80000ක් විතර දුවපු අලුත්ම වාහන විදියට මාකට් එකේ විකුණන්න තියෙනවා. ඉතින් මේ වගේ පට්ට බොරුව කල්ලගන්නේ කොහොමද? අපි වාහනේ ඇතුළට ගිහින් පොඩ්ඩක් භෞතික දේවල් ගැන අවධානය දෙන්න ඕනේ. ස්ටියරින් වීල් එක ඩිසයින් එකම මෙකැනිකන් ගෙවිලාද, බ්‍රේක් පැඩල් එකේ රබර් එක ගෙවිලාද, ගියර් නොබ් එක, සීට් වල තත්ත්වය කොහොමද කියලා බලන්න. ඩෑෂ්බෝඩ් එකේ තියෙන අඩුවෙන් දූපු ගානට මේ ගෙවීම් කැළපෙන්නේ නැත්නම් එතන අනිවාර්යයෙන්ම හොරයක් තියෙනවා.
තව දෙයක් තමයි මේ ලියේ කියවිලි. සර්විස් රෙකෝඩ්ස් නැති වාහනයක් ගන්නවා කියන්නේ මාරම රිස්ක් එකක්. එන්ජින් ඔයිල්, ගියර් ඔයිල් මාරු කරපු රෙකෝඩ්ස්, හයිබ්‍රිඩ් නම් බැටරිය සර්විස් කරපු වාර්තා අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි ෆයිනෑන්ස් ඉතුරු වෙලා තියෙන වාහන. CR රිපෝට් එක අරගෙන නිරවුල් වාහනයක් කියලා හරියටම තරුරු කරගත්තේ නැත්නම් අනුන්ගේ ණය ගෙවන්නයි, නීතිමය ප්‍රශ්නවල පැටලෙන්නයි තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න වලින් බේරිලා කොහොමද අපි බුද්ධිමත් තීරණයක් ගන්නෙ? ඒක තමයි අපේ පස්වන කොටස. සමහරු ලංකාවේ හොයාගන්න තමාරු අමතර කොටස් ගිනි ගණන් වාහන අරගෙන අමාරුවේ වැටෙනවා. ඒකට වඩා වෙළඳ පොලේ ජනප්‍රිය නඩත්තු කරන ලේසි වාහනයක් තෝරගන්න එක තමයි ගොඩක්ම ප්‍රායෝගික. තමන්ගේ බජට් එකට තමන්ගේ පාවිච්චියට ගැලපෙන්නේ බජට් කාර් එකක්ද, හයිබ්‍රිඩ් එකක්ද නැත්නම් SUV එකක්ද කියලා තීරණය කරන්න පුළුවන්. මේ ලයිස්තුගත කරලා තියෙන්නේ ලංකාවේ පාවිච්චියට ගැලපෙන මාකට් එකක් තියෙන ආරක්ෂිත තේරීම් කීපයක්. වාහනයක් තෝරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි ටෙස්ට් ඩ්‍රයිව් එක. ඒ කියන්නේ ධාවන පරීක්ෂාවක්. වාහනයක් එලවලා බලන්නේ නැතුව කවදාවත් සල්ලි දෙන්න එපා. එලවද්දී ගියර් මාරු වෙන්නේ ස්මූත්ලිද, බ්‍රේක් ගැහුවම කොහොමද, වලවල් වලට දාදී සස්පෙන්ෂන් වලින් සද්ද එනවද, එන්ජින්ම වෙවුලනවද කියලා ඊටාම කල්පනාවෙන් නිරීක්ෂණය කරන්න ඕනේ. හරි, අපි ඇවිත් ඉන්නේ අපේ 6 වෙනි සහ අවසාන කොටසට. හැමදේටම වඩා වැදගත්ම රන්කාරණය. මේක තමයි අද විග්‍රහයේ වැදගත්ම කාරණය. වාහනයක් බලන්න යනකොට Tamanට කොච්චර දැනුම තිබුණත් අනිවාර්යයෙන්ම Taman විශ්වාස කරන දක්ෂ මිකෑනික් කෙනෙකු එක්කගෙන යන්න. මිකෑනික් කෙනෙක්ට ගෙවනේ පොඩි ගාණ ගැන හිතලා ලෝභ වෙන්න එපා. මොකද අනාගතයේදී ලක්ෂ ගණන් දීලා එන්ජින් හදන්න වෙනවට වඩා ඒක ඊටමත් වටිනා නුවණක්කාර ආයෝජනයක්. අපි අද කතා කරපු දේවල් එකතු කරලා බැලුවොත් මේකයි සාරාංශය. වාහනයකට ලක්ෂ ගාණක් අතින් තියන්න කලින් අනිවාර්යයෙන්ම සම්පූර්ණ ස්කෑන් පරීක්ෂාවක් කරන්න. හොඳ ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න. සර්විස් රෙකෝඩ්ස් ඔක්කොම බලන්න. ඒ වගේම වාහනේ කිසිම ෆයිනෑන්ස් අවුලක් නැහැ කියලා 100%ක් තහවුරු කරගන්න. මේ ටික කළොත් අනිවාර්යයෙන්ම ලොකු අමාරුවකින් වැටෙන එකෙන් බේරෙන්න පුළුවන්. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නිසි දඩුමක් නැතුව මේ වගේ අවිනිශ්චිත වෙළඳපොළකට යන එකේ සැබෑ මිල කීයක් දෙන්න පුළුවන්ද? ඒක ජීවිත කාලයම විඳවන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් වාහනයක් ගන්න ගිහින් මුහුණ දෙන්න වුණු අමිහිරිම නරකම අත්දැකීම් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. පාවිච්චි කරපු වාහනයක් ගන්නවා කියන්නේ වාසනාව උරගා බැලීමක් නෙවෙයි, නිවැරදි තොරතුරු මත පදනම් වුණු බුද්ධිමත් තීරණයක්. ඊළඟ විග්‍රහයෙන් හමු වෙමු.